ගායිස් ඉතින් ඔන්න O level ලියලා රිසල්ට් එක ළඟයි. අපි ඉතින් හින කාලෙකට පස්සේ අවුරුදු මම හිතන්නේ අවුරුද්දකට කිට්ටෙන කාලෙකට පස්සේ vlog එකක් කරන්නේ. ඔව් මෙයා ගෙදරින් යන්න හදන්නේ. ඉතින් අපි අපේ අනිත් යාළුවෝ කට්ටිය සෙට් කරගන්න. දැන් අපි ආවා එතනට අපි ආවේ 10ට මායි රවීෂයයි කොටා මූ එළියට ගන්න අපි ගියා පැය දෙකයි විනාඩි 10ක්. හරි. එහෙනම් අපි යන් ඉස්සරහට. ඕන්න අපි සෙට් එකේ ඉන්නවා කිචන් එකට ඇවිල්ලා. මෙතන ඉන්න අපේ සල්ලි හැන්ඩ් එක ලොක් නේ. කැරට් කපන මොනවද මම කපන්නේ? යා මිරිස් කපනවා. අද ඉතින් කෑමක් හදලා කන්න තමයි හදන්නේ. අපේ ඉන්නවා ගොසා කයින් ලොක් එකට ආගෙන මේගොල්ලෝගේ හැන්ඩල් කරන්නේ යන මේ ඉන්නේ ගෝ මැෂින් එක. හලෝ. තව ඉන්නවා අපේ හිරුෂි ඇවිල්ලා ඉන්නවා අද. කවි විතරයි නැත්තේ. ඌ තිබ්බා ඔල්ල. ඌ තිබ්බා ඔල්ල. අපේ එයා පැත්තකින් මේෂන් කරනවා දාව. එයා පැත්තකින් බලන්න. ඔය පස්සේ කවුද බං අපේ බුලා. එයා පැත්තෙන් ඉන්නවා. අපි ඉතින් උයාගෙන කන්න යන්නේ දැන්. උයාගෙන කන්න. ඉතින් අපේ චෙෆ්ලා සෙට් එක කෑම වෙනකම ඉන්නේ සදෙව්ට මේන් ජෙට් විදියට වැඩ කරනවා මෙතන පොත්තුවේ සාලාගේ හොඳ ඇවිල්ලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා රස කෑම කන්න පුළුවන් චෙෆ් කොටා මේක කලවම් කරන බව වැඩ පේනවා තුවා බඩ වෙල්ල තියෙන හැට මේක හොඳයි ඒක වෙනත් දාන්නේ
අන්න යන්නේ. කවුද රහණයි කිව්වේ මං අහන්නේ? නිරුෂය. අතින් ගාවාට. ආකේදෙන්ද? ඔව්. කාලා බීලි ඉවරයි. කාලා බීලා දැන් අතපය හොදගන්න යන්න හදන්නේ. අත හොදන්න කලින් ෆෝන් එක මතක් වෙච්ච යාළුවෙක් එක්ක අපි හැමෝටම ඉන්නවා. සෝ ඉතින් යාළුවේ මම හිතනවා ලෝකේ ඔයගොල්ලෝ රස විඳින්නේ නැති කියලා. ලෝකෙක එන්ඩ් එක එතනදී ගන්න බැරි වුණා. ඒ නිසා මම එඩිට් කරනවා මම කිව්වේ එන්ඩ් එක මතක් කරලා එඩිට් එක ගත්තා. එහෙනම් ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ බ්ලොග් ලෝකේ රස විඳින්නේ කියලා. එහෙනම් everyone thanks for watching. Goodbye.